ඉතින් ඔයාලත් මේ පවර් බැංක්ස් වල තියෙන 20000 mAh 10000 mAh 20 watt 22.5 watt වගේ ඒවා වලින් කන්ෆියුස් වෙලා දින්නේ. එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ඉතින් මුලින්ම පවර් බැංක් එකක් ගන්න ගියාම බලන්න ඕන ඔයාගේ ෆෝන් එකට සපෝට් කරන වොට් ගාන කීයද කියලා. ඒකට ඔයාගේ ෆෝන් එකේ මොඩල් එක ගහලා Google search එකක් දාලා බලන්න. ඊට පස්සේ ඔයා ඩිසයිඩ් කරන්න ඔයාට ඕන වොට් ගාන. මම නම් ජෙනරල් රෙකමන්ඩ් කරන්න ඕනම එක්කෙනෙක්ට මේ වගේ 22.5 watt එකක් ගන්න කියලා. හැබැයි ඒක ෆෝන් එකට. හැබැයි ඔයා ලැප්ටොප් හරි MacBook හරි charge කරන්න ඉන්නවා නම් ඔයාට ඊට වඩා ලොකු වොට් ගානකට යන්න වෙනවා. ඊට පස්සේ අපි බලමු 10000 mAh ද ගන්න ඕන 20000 mAh ද 30000 mAh ද කියලා. හැමතිස්සෙම සාක්කුවේ දාන් පාවිච්චි කරන්න ඉන්නවා නම් 10000 mAh එකක් ගන්න. ඔයා නිකන් බෑග් එකේ වගේ දාගෙන යනවා නම් 20000 mAh එකක් ගන්න. ඔයා වාහනේ ගෙනාවා නම් 30000 mAh එකක් ගන්න. මොකද 30000 mAh එක පට්ටම බරයි. හැබැයි ඔයාගේ ෆෝන් එකේ MagSafe තියෙනවා නම් wireless power bank එකකට යන්න ඒක සුපිරි. හැබැයි ටිකක් ගණන් වැඩි. ඒ වගේම power bank එකක් ගත්තී ටිකක් branded එකක් ගන්න බලන්න. ටිකක් reputed shop එකකින්. මයි කම්පැනි එකේ මේ Basis කියන brand එක තියෙනවා. හැබැයි ඔයාලා ඒකෙන් ගන්න එපා. ඉස්සෙල්ලා ඔයාලට ඕන power bank brand එකයි model එකයි Google search එකක් දාලා බලලා ගාන අඩුම reputed shop එකකින් ගන්න. ඉතින් මයි කම්පැනි එකේ website එක මම bio එකේ දාලා තියන්න. ඉතින් ඔයාලගේ opinion එක කරන්න 10000 mAh එකක් ගන්න එකද හොඳ 20000 ද නැත්නම් 30000 ද? කමෙන්ට් එකක් දාන්න. මොකද ඒක හැමෝටම වැදගත්.